2026 මාර්තු 15 වෙනිදා සිට ශ්‍රී ලංකාව පුරා නැවතත් QR කේතය හරහා ඉන්ධන ලබා දීම අනිවාර්ය කර තිබෙනවා. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සංචිත ආරක්ෂා කර ගන්න රජයගත් මේ තීරණය එක්ක දැන් නැවතත් විවිධ ජාවාරම් ගැන තොරතුරු වාර්තා වෙන්න පටන් අරන්. සමාජ මාධ්‍ය හරහා හෙළිවන තොරතුරු වලට අනුව ඇතැම් පුද්ගලයන් භාවිතයේ නැති ඩෝමන්ට් වාහනවල අංක හෝ වෙනත් ආයතන සතු වාහනවල අංක භාවිතා කරලා QR කේත ලබාගෙන ඉන්ධන රැස් කරනවා. මේ නිසා ඇත්තටම වාහනය ධාවනය කරන ඔබට ඔබේ ඉන්ධන කෝටාව අහිමි වෙන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන වාහනය දෙවන වරට මිලදීගත් එකක් නම් එහි පැරණි අයිතිකරුවන්ගේ දත්ත මත පද්ධතිය ක්‍රියාත්මක වීමත් මෙහිදී ගැටලුවක් වෙන්න පුළුවන්. මේ ගැන බය වෙන්න එපා. විසඳුම තියෙන්නේ ඔබේ අතේ. වහාම fuelpassgovernment.lk වෙබ් අඩවියට යන්න. එහි vehicle login හරහා ඔබට ලියාපදිංචි දුරකථන අංකය ඇතුළත් කර ලොග් වෙන්න. එහි පහළම ඇති change QR code link එක ක්ලික් කිරීමෙන් පැරණි QR එක අවලංගු කර අලුත් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ වාහනයට වෙනත් අයෙක් ලියාපදිංචි වී ඇතනම් චැසි අංකය සහ ලියාපදිංචි සහතිකය CR book භාවිතා කර නැවත ලියාපදිංචි වෙන්නත් දැන් අවස්ථාව තියෙනවා. අනවශ්‍ය පෝලිම් ඇතිවීම නවත්වන්න සහ සාධාරණව ඉන්ධන ලබා ගන්න නම් අපි හැමෝම මේ පද්ධතිය නිවැරදි පාවිච්චි කරන්න ඕන. මේ තොරතුරු ඔබේ යාළුවන්ටත් ෂෙයා කරලා ඔවුන්ව දැනුවත් කරන්න. ඉන්ධන නිකුත් කරන්නේ QR එකට විතරයි. ඒ නිසා ඔබේ කෝටාව සුරක්ෂිත කරගන්න.